අද අපි කතා කරමු ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාව ගැන. ඒ කියන්නේ අර දරුවන්ගේ නොසැලකිල්ලට ලක්ුණාම උදව්වක් ගන්න හඳුන්වලා දීපු අලුත්ම වැඩපිළිවෙලක් ගැන අපිට ලැබිලා තියෙන තොරතුරු ටිකක් ගැඹුරින් බලන්න යන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය. එයාලා මේකට WhatsApp සේවාවක් පටන් අරන් තියෙනෝනේ. ඉතින් බලමු මේකෙන් මොනවද අපිට කතා කරන්න පුළුවන් කාරණා කියලා. ඇත්තටම මේකේ තියෙන වැදගත්කම තමයි මේ වැඩිහිටියන් අර නඩත්තු අවශ්‍යයි එහෙම එන්නවනේ. යාලා මූණ දෙන ගැටලුවකට කෙලින්ම මේ තාක්ෂණයෙන් උත්තරයක් දෙන්න යන එක. ඔව්. ඒකට සරණ කියලා නමක් දීලා තියෙනව නේද? ඔව්. සරණ ඒ නම හොඳයි. ඉතින් මේ සේවාවට අර විශේෂ WhatsApp අංකයකුත් තියෙනවා කියලායි කියන්නේ. 0.7 0.7 89 88 89. ඉතින් මේ අංකයට කතා කරලා නැත්තම් මැසේජ් එකක් දාලා Tamanට වෙන නොසලකා හැරීම් ගැන කියන්න පුළුවන්ලු. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. WhatsApp කියන්නේ ඇත්තටම හැම වැඩිහිටියෙක්ටම හරි ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. සමහර අයට අර තාක්ෂණයත් එක්ක තියෙන ගැටලු එහෙම නැත්නම් අර පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්න ඒවා ඉන්න බැරිද? ඔව් ඒක ඇත්ත. හැමෝටම එක වගේ පහසු නෑ තමයි. අර ඔබ කිව්වා වගේ මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න දැනුම තියෙනවද? ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවද? අනිත් එක මේ පණිවිඩයක් යවන්න තරම් නිදහසක් පෞද්ගලික ඉඩක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අනික් පැත්තෙන් බැලුවම WhatsApp කියන්නේ දැන් ගොඩක් දෙනෙක් අතර පාවිච්චි වෙන දෙයක් නේ. ඔව් ඒක ඇත්ත. ඒ නිසා අඩුම තරමේ යම් පිරිසකට හරි මේකෙන් ඉක්මනට තොරතුරක් දෙන්න පුළුවන් වෙනවා. සමහර විට අර පවුලේ කෙනෙක් අසල්වැසියෙක් හරහා වුණත් මේකට සම්බන්ධ වෙන්න බැරි කමක් නැහනේ. ඒක අලුත් විදිහක්. ඒ වගේම අර මම දැක්කා මේ සේවාව පටන් ගත්ත දවසත් විශේෂයි කියලා. ජූනි 15 වෙනිදාට කිට්ටුවෙන් වගේ නේද? හරියටම ජූනි 15 ඒක නිකම්ම දවසක් නෙමෙයි. ඒ මොකද ඒ දවසේ තියෙන විශේෂත්වය? ඒ තමයි එක්සත් ජාතීන් නම් කරපු ලෝක වැඩිහිටි අපයෝජනයේ පිළිබඳ දැනුවත් කිරීමේ දිනය. ඉකින්නේ ඒ වගේ දවසක මේ වගේ සේවාවක් පටන් ගන්න එක ඒක නිකම්ම සංකේතයක් නෙවෙයි. ඒ කියන්නේ රජයේ මේ ප්‍රශ්නේ දිහා ටිකක් බරපතලව බලනවා. මේ වැඩිහිටි අපයෝජනය කියන එක සමාජයේ කතාබහට ලක් වෙන්න ඕන කියන එක ඉස්මතු කරනවා වගේ දෙයක්. මොකද නොසලකා හැරීම කියන්නේත් ඇත්තටම අපයෝජනයක පැත්තක් නේ. ඔව් ඒක ඇත්ත. ඒකට මේක ක්‍රියාත්මක කරන්නේ අර කිව්වේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කියලා. ඒක අයිති වෙන්නේ මොන මාධ්‍යංශයටද? ඒක තියෙන්නේ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ යටතේ. ඒ ලේකම් කාර්යාලය තමයි ඉතින් සාමාන්‍යයෙන් මේ වැඩිහිටි සුබසාධානයේ පැත්ත බලන ප්‍රධාන රාජ්‍ය ආයතනය. හරි. ඒක නිසා මේක රාජ්‍ය මට්ටමින් කරන එකත් වැදගත්. මොකද රාජ්‍ය නොවන ආයතනයක් කරනවට වඩා මේකට යම් බරක් තියෙනවා සම්පතේම යොදවන්න පුළුවන්. අනිත් සමාජ සේවා එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්කම තියෙනවා. අර අමාත්‍යතුමා ආචාර්ය උපාලි පන්නිලගේ මහත්මයා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහත්මයා එයාලගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී මේක පටන් අරන් තින්නෙත් ඒකෙන් ඒ රාජ්‍ය සම්බන්ධය තවත් තහවුරු වෙනවා. ඉතින් මේ විදිහට බලනකොට තාක්ෂණයත් එක්ක රාජ්‍ය මැදිහත් වීමත් එක්ක විශේෂ දවසකුත් සම්බන්ධ කරගෙන මේක පටන් ගත්තට ඇත්තටම මේ වගේ දැනුම් දෙන ක්‍රමයකින් විතරක් මේ නොසලකා හැරීමේ ගැටලුව සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන්ද? ඒ කියන්නේ මූලයටම යන්න පුළුවන්ද? ඒක තමයි. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මේක ඇත්තටම හොඳ පළවෙනි පියවරක්. ඒ කියන්නේ Tamanට පිහිටක් ඉල්ලන්න Tamanගේ ප්‍රශ්නේ කියන්න ක්‍රමයක් හදන එක. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක තමයි තීරණාත්මක. අර WhatsApp පණිවිඩය ලැබුණට පස්සේ ඒ වැඩිහිටියට අවශ්‍ය නඩත්තු ආරක්ෂාව ලැබෙනවද? ඒක තහවුරු කරන්න හොඳ පසු විපරම් ක්‍රියාවලියක් තියෙන්න ඕන. නැත්නම් දැනුම් දුන්නා විතරයි වෙනවා. හරියටම දැනුම් දීම එකක් විසඳුම කියන්නේ තව එකක්. අනික් කාරණේ තමයි දැන් අපේ සමාජය ඇතුලේ එහෙම තමන්ගේම දරුවන්ට විරුද්ධව මේ වගේ දෙයක් කියන්නේ පැමිණිල්ලක් වගේ කරන්න වැඩිහිටියන් කොයිතරම් දුරට පෙළඹෙයිද? ඒක ලොකු දෙයක්. එහෙම කළොත් අර සමාජයෙන් එන බලපෑම්, පවුල ඇතුලේ ඇති වෙන්න පුළුවන් අලුත් ප්‍රශ්න, ඒ වගේ දේවල් තියෙනවනේ. අනිවාර්යයෙන්ම ඒක මං හිතන්නේ ලොකුම බාධකයක් වෙන්න පුළුවන්. අර පවුලේ නම්බුව රැක ගන්න ඕනකම, දරුවන්ට තියෙන ආදරය, බැඳීම. ඒ නිසා ගොඩක් අය මේ වගේ දේවල් එළියට කියන්න මැලි වෙන්න පුරුවා. රහස්‍යභාවයේ තහවුරු කරනවා කිව්වත් අර හිතේ තියෙන බය නැති කරන්න අමාරුයි. සමහර විට ඉතින්
මේ සේවාව ගැන දැනුවත් කරනවා වගේම මේ වගේ දෙයක් වාර්තා කරන එකේ වැදගත්කම ගැන ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි කියන එක ගැන අර සමාජයේ ආකල්පත් වෙනස් කරන්න වෙනම වැඩසටහන ඕන වෙයි. ඒවනම් අපි මේ කතා කරපු ටික සාරාංශයක් විදිහට ගත්තොත් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය හඳුන්වලා දීපු මේ සරණ WhatsApp සේවාව අරංකිය 070 89 88 89 ඒක ඇත්තටම දරුවන්ගේ නොසලකිල්ලට ලක් වෙන වැඩිහිටියන්ට පිටක් වෙන දරන උත්සාහයක්. ඔව් ඒක හරි. ඒක ජනප්‍රිය පාක්ෂණයක්. ඒ කියන්නේ WhatsApp පාවිච්චි කරලා අර ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනයත් එක්ක ගැට ගහලා රාජ්‍ය අනුග්‍රහයත් එක්ව දියත් කරපු දෙයක්. ඒකෙන් අර වැඩිහිටි අයිතින් ගැන සමාජයේ අවධානය වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා ඇති. ඒත් එක්කම අර ඔබ මතු කරපු කාරණාත් එක්ක අපිට අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ වගේ තාක්ෂණික විසඳුම් වලින් ඇත්තටම කොයිතරම් දුරට මේ වැඩිහිටියන් නොසලකා හැරීමේ ගැටලුවට තිරසාර ඒ කියන්නේ දිගුකාලීන උත්තරයක් ලැබෙයිද? අර පණිවිඩයක් ලැබුණට පස්සේ ඒ වැඩිහිටියට අවශ්‍ය සබෑ රැකවරණය ගෞරවය ඒ දේවල් දිගටම ලැබෙන බව සහතික කරන්න සමාජීය වශයෙන් නීතිමය වශයෙන් අර සංස්කෘතික බාධකත් එක්ක තව මොනවද කරන්න ඕන වෙන්නේ? ඒක නිකම්ම දැනුම් දීමේ සිස්ටම් එකක් වෙනවට වඩා එහාට යන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ.